මේ කියන්නේ පින්වතුනි ලෝකයේ තියෙන ධර්මතාවයක්. අපේ හිත ඒකාත්මික කරන කෙනාගේ ස්වභාවය Tamanට බලපානවා. ඔබට යම් දවසක රාගය ඉපදිලා ඒ රාගය ඔබට වැඩි වුණා නම් ඒ වැඩි උනේ තවත් රාගයේ තියන අය ගැන හිතද්දිමයි. කවදාවත් ඔබ ඔබගේ හිතේ රාගය වැඩි කරගන්න බුදු පිළිම දිහා හිතුවේ නැහැ. හිතෙන් බුදු පිළිම හිතුවේ නැහැ. රහතුන්ගේ රූප හිතුවේ නැහැ. සෑය හිතුවේ නැහැ. ඇයි ඒ එවැනි තිබ්බ රාගයක් වුණත් බුදු පිළිමයක් ගැන හිතනකොට නැති වෙලා යනවා. රාගය මේ ලෝකේ මිනිස්සු රාගය වැඩි කරගන්නේ රාගයේ තියෙන අය ගැනම හිතලා. රාගයේ තියෙන අය කරන දේවල්ම බලලා. රාගයේ තියෙන අය කියන දේවල්ම අහලා. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගං නිරුජ්ජති. හේතුවක් නිසා නම් මේක හටගන්නේ. හේතුව නිරුද්ධ වුණොත් ඵලය නැති වෙනවා. මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වීත රාගී වීත දෝෂී වීත මෝහී ඒ මුනිවරු ඇසුරු කරන්න ඕනේ හිතේ තියෙන රාගේ පාලනය කරන්න. ඇවිල්ලා හිතන්න ඕන මේ මණ්ඩපේ මේ උතුම් මහරහතන් වහන්සේලා රාගය දුරු කළා. නම් වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ බලන්නකො හිතනකොටම ඔබගේ හිත සංසිඳෙනවා. ඒ සංසිඳෙන්නේ ඒ සංසිඳීම මේ මුනිවරයා ළඟ තියෙන නිසා. භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේ ඒ නිසා දැන් බලන්න සමාජයට ඔබට තරහ නැහැ. ඔබට නිකන් සාමාන්‍ය විදිහට ඉන්නවා. එහෙම ඉඳිද්දි තව තරහ ගිය කෙනෙක් බයිනවා. එතකොට ඔබටත් තරහ එනවද නැද්ද? බලන්න තරහ අරය තුලයි තිබ්බේ. ඒක ඔබට ආවා. මේ රාගය බෝ වෙනවා. ද්වේෂය බෝ වෙනවා. බැනිල්ල බෝ වෙනවා. සමහරවිට ඔබ කැමති නැතුව ඇති අනුන්ගේ අඩුපාඩු කියන්න. එක එක්කෙනාගේ වැරදි කතා කරන්න කැමති නැති වෙන්න පුළුවන්. නමුත් ඔය අනුන්ගේ වැරදි කතා කරන කෙනෙකුට සෙට් වෙන්නකෝ බලන්න. නොදැනීම අපිත් ඒවට කියනවා. අපිත් වැරදි කියන්න අරගෙන බලන්නකෝ අරයාගේ අගුණේ අපිට ආපු හැටි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කොයි තරම් අර්ථයකින්ද අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං කියලා වදාළේ. කොයි තරම් අර්ථයකින්ද මේ රාග ගින්න නිවන්ට පිළිවෙතක් වදාළේ. ද්වේෂ ගින්න නිවන්න පිළිවෙතක් වදාළේ. මෝහ ගින්න නිවන්න පිළිවෙතක් වදාළේ.